ආයුබෝවන් කියලා පිළිගන්නවා අරෝරා YouTube channel එකට. ඔයාලා හැමෝම දන්නවා මම මේ channel එක පටන් ගත්තේ මගේ ආදරවන්තයා මට සලකපු විදිහ කොහොමද ඒ දේවල් උනේ කියන එක ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න කියලා. අද අපි හදන්න යන්නේ beetroot. මේ පේන විදිහට අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගන්න ඕනේ. මෙහෙනම් beetroot ගොඩක් ගන්න අපිට සුපර් මාකට් වල තියෙනවා. එහෙම අරගත්ත beetroot අලයක් හොඳට peel out කරගන්න ඕනේ. මේ විදිහට. ඇත්තටම කියනවා නම් ඉස්සර අරව බීට් හදද්දී මම තමයි beetroot අලය මේ විදිහට peel out කරන්නේ. මොකද මං හරි ආසයි මගේ අතේ අර රතු පාටට ගෑවෙන ඉන්ක් එකට. අදටත් එයා තමයි මාව හරියටම තේරුම් ගත්ත පිරිමි ආත්මය. ඒ විදිහටම ඔයාලට පුළුවන් අල ගෙඩියත් සුද්ධ කරගන්න. මේ විදිහට චුටක් වැඩිපුර මම අයින් කරගන්න. මොකද අලවල ටිකක් අර මඩ ගතිය ඒ ටික තියෙනනේ. මම හිතන්නේ ඔයාලට පේනවා දැන් සුද්ධ කරගෙන තියෙන අල, ලුණු, beetroot එහෙම. මෙතනදී ඔයාලට පුළුවන් ලුණු, කහ, මිරිස්, තුනපහ ඔයාලගේ රස අනුව මම චූටි කාලේ ඉඳන් හරිම ආසයි මේ beetroot කැපෙන විදිහ බලාගෙන ඉන්න. මොකද ඒකේ හරි ලස්සන රටාවක් තියෙනවා beetroot අලය මැද කැපුවාම. මගේ ඒ චූටි මං කැමති දේවල් ඇත්තටම අර හොඳටම දැනගෙන ඉඳියා. ඉස්සර ඔය දේවල් කරනකොට හැමදාම මම එයාත් එක්ක පන්ට්‍රි එක ගාව වාඩි වෙලා එයා උයන දිහා බලාගෙන ඉඳියා. මොකද ඒ දවස්වල මම උයන වැඩේ කරේම නැති තරම්. හැමෝටම හම්බ වෙන්න ඕනේ තමන්ගේ ආස කරන විදිහට චූටි ළමයෙක් වගේ නිදහසේ හැසිරෙන්න පුළුවන් විදිහේ ආදරණීය පිරිමි ආත්ම. ඒ වගේම දැන් මේ මං කපාගෙන තියෙන beetroot ටික වාචනයකට දාගන්න ඕනේ. ඇත්තටම මං හිතන්නේ ඔයාලට මෙතනදී පේනවා ඇති මම හරියට ඒ beetroot ටික අතේ ගාගෙන හතර අතු පාට කරගන්න try එකක් දෙනවා. ඇත්තටම මම දන්නේ නැහැ මං ඉස්සර ඉඳන්ම ඒකට එච්චර ආසයි කියලා. මට මතකයි මම චූටිම කාලේ අම්මා beetroot හදලා දුන්නාම අර බත් එක රතු පාට වෙන එකට තමයි මම වැඩිපුරම කැමති. ඊට පස්සේ මේ විදිහට අල ගෙඩියත් කපා ගන්න ඕනේ. මං අල නම් දැම්මේ ටිකක් අරෝ කියන විදිහට ඉස්සර ඉඳන්ම අල දැම්මහම චුට්ටක් හොද්ද නිකන් උකු ගතියක් තියෙනවා. අල ගෙඩිය හොඳට දිය වුණාම ඒ රස ටිකක් beetroot අල වලට වැඩිය වෙනස්. ඒක පොඩක් රස වැඩි වෙනවා beetroot curry එකේ. ඊට පස්සේ අපි beetroot දාගත්ත භාජනයටම අල ටිකත් මෙහෙම උඩට දාගන්න ඕනි. මම මෙතනදී ලුණු කපා ගන්නවා. මේ ලුණු කපා ගන්නේ beetroot උයි අලයි එක්ක තැම්බෙන්න කොටසකුත් දාලා ඉතුරු ටික මගේ beetroot curry එක ටෙම්පරාදු කරන්න. ඔයාලා කැමති විදිහට ලුණු ඔයාලා කැමති හැඩයකට කපා ගන්න පුළුවන් මෙතනදී. ඇත්තම කියනවා නම් මම මේ රබලු කපන්න එච්චර දක්ෂ නැහැ. ඇත්තටම කිව්වොත් අරවට නම් ඒක හරිම ඉක්මනින් හරිම ලේසියෙන් කරන්න පුළුවන්. මෙතනදී මම සුදු ලුණු බිග් 2-3ක් එකතු කරගන්නවා. සුදු ලුණු රසට කැමති අයට විතරක් ඒක එකතු කරගන්න පුළුවන්. මෙතනදිත් මම ලුණු කැපුවා වගේම ටෙම්පරාදුවටත් මෙතනින් සුදු ලුණු ටිකක් අරන් තියා ගන්නවා. ඒ ටිකත් අර අපි කපලා එකතු කරගත්ත භාජනයට දාගන්න ඕනේ. මම මේ curry එකට අමු මිරිස් ගත්තේ නැහැ. මොකද මම ටිකක් මාළු මිරිස් වැඩිපුර කන්න කැමති කෙනෙක්. ඒක නිසා මාළු මිරිස් කරල් 2-3ක් තමයි මම මෙතනදී එකතු කරගන්නේ. ඔයාලා කැමති නම් ඒ වෙනුවට ඔයගලන්ට අමු මිරිස් එකතු කරගන්න පුළුවන්. කපාගත්ත මාළු මිරිසුත් අර භාජනයේටම අර විදිහට අපි එකතු කරගන්නවා. ඊට පස්සේ කල් තියා ලෑස්ති කරගත්ත ලුණු කුඩු මේ ආකාරයට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ පිරිවැරින් කහ, මිරිස් කුඩු, තුනපහ මේ හැම කුළුබඩු జాතියක්ම ඔයාලගේ රස අනුව ඔයගොල්ලෝ කැමති විදිහට
කැමති නම් දාගන්න වෙනස් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කහ කුඩු 3-5 මිරිස් කුඩු කියන 3 එන්න ඕනි. අතරම මම මේ පෙන්නන කලර් කම්බිනේෂන් එකට හරි කැමතියි. ඒකයි මම ඒකේ පොඩි වීඩියෝ එකකුයි පොඩි ෆොටෝ එකකුයි වීඩියෝ එකට ඇටච් කරේ. සමහර පිරිමි ආත්ම වලට පුළුවන් අපිව හරියට සනසන්න. හරියට කෑම උයන කලාව වගේ. මම දැන් මේ ලෑස්ති වෙන්නේ බීට්‍රූට් මාළුව ලිපේ තියාගන්න. අපි අර කපා කොටා ගත්ත එකට වතුර දැම්මනේ. ඔයාලට පේනව නේද? ටික වෙලාවකින් ඒක හොඳට තැම්බිලා. ඊට පස්සේ තැම්බිච්ච බීට් ටික අපි වෙන භාජනයකට අයින් කරගෙන අපේ භාජනයේටම ලුණු, සුදු ලුණු, අබ, කරපිංච රම්ප එකතු කරගන්නවා රත්තුණු තෙල් වලට. ඔයාලට දැන් මම පෙන්නන්නේ ඒක. ඊට පස්සේ රන්වන් පැහැ වෙනකන් අපි පොඩ්ඩක් හැන්දෙන් එහා මෙහා කරගෙන ආයෙමත් බීට්‍රූට් ටික අපි එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා නේද අපේ බීට්‍රූට් මාළුවේ ලස්සන. මං හිතන්නේ මං කලිනුත් ඔයාලට කිව්වා මම රස වගේම ඇස් දෙකට ලස්සන වෙනහම කැම කන හරිම ආස කෙනෙක්. මං හිතන්නේ ඒක ගැන හොඳට කල්පනා කරලා තමයි අරෝමට ආදරෙන් හැම කෑමක්ම හදලා දුන්නේ. අපේ ආදර කතාව ඇතුලේ වැඩිපුරම තිබුණේ එයා මන් ගැන කැරින් කරපු වකමානුවක්. ඔයාලට පුළුවන් ඒකට ඔයාලා කැමති විදිහට කිරි එකතු කරගන්න, පොල් කිරි. ඊට පස්සේ හොඳට කලවම් කරලා තෙල් පෑදෙනකන් බීට්‍රූට් මාළුව ලිපේ තියන්නයි දැන් මේ මම ලෑස්ති වෙන්නේ. මම දන්නවා ඔයාලත් බීට්‍රූට් කියන එක හදපු නැති කට්ටිය නෙමෙයි. ඒත් මගේ බීට්‍රූට් මාළුවේ විශේෂත්වය මට මේ හැමදේම හරියට කියලා දුන්නේ මගේ හැඩකාර ආදරවන්තයා. මොකද මම කොරියාවට එනකොට හරියට උයන්න දැනගෙන ඉන්නේ නැහැ. ඒ වගේම හැම දෙයකම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ආදරේ එකතු වුණාම. ඒකත් එක්ක ඇත්තටම මට මේ හැම කෑමක්ම හරිම සුවිශේෂී. මම මේ මගේ මතක පොතට එකතු කරන්නේ මගේ අරෝගෙයි ආදර කතාවේ හැංගිච්ච මට දැනුණු ආදරණීය කතාබහ. ඒ නිසා ඔයගොල්ලෝ එක වරදවා වටහා ගන්න එපා. මම දන්නවා හැමෝම බීට්‍රූට් මාළුවක් හදන්න ඒ දේවල් දන්නවා කියලා. ඒත් මේ හැම කෑමක්ම මට හරිම සුවිශේෂී. මොකද මම ආදරය කරන, මට ආදරය කරන මගේ හැඩකාර පිරිමි ආත්මය මං වෙනුවෙන් මහන්සි වෙච්ච දේවල්. ඒ නිසා මගේ මතක පොත මම හිතනවා ඕගොල්ලොත් හරිම ආදරෙන් එකතු වෙලා මේ දේවල් බෙදාගනින් කියලා. හරිම ආදරෙයි අහන් ඉදියටයි බලන් ඉදියටයි.